හලෝ පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන තමයි කතා කරන්න හදන්නේ සප්ලිමන්ට්ම නෙවෙයි. මේක ෆුඩ් ෆ්‍රයින් ගැන කතා කරන්නම ඕනේ කියලා මට හිතෙනවා. මොකද මේ reputed ප්‍රොෆෙෂනල්ස්ලා වගේ කට්ටිය ටිකක් ඇවිල්ලා කිව්වා මේ ෆුඩ් ෆ්‍රයින් කරාම මේ ෆ්‍රයි කරනවානේ ගෙදර ෆ්‍රයි කරනකොට පොල් තෙල් කියන්නේ අපේ හොඳම ඔයිල් එක තමයි පොල් තෙල්. හරි ගැන අපි පැත්තකින් තියමු මේ වගේ පොල් තෙල් වලින් බැදලා ආපහු මේ රීයුස් කරත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේ කියන කතාවක් ඇහුවා. මේක ඇත්තටම හරි දෙයක් නෙමෙයි. මේක වැරදි දෙයක්. මේක වැරදි දෙයක් කියලා මම කෙටියෙන් කියන්නම්. පොඩි උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ෆුඩ් එකක් ගත්තොත් මේ ලෝකේ තියෙන හොඳම ඔයිල් එක. අපි වෙන මොකුත් නෙවෙයි ලෝකේ තියෙන කිසිම ටොක්සික් කම්පවුන්ඩ් එකක් හැදෙන්නේ නැති ලෝකේ තියෙන හොඳම ඔයිල් එක ගත්තොත් මොකද වෙන්නේ කියලා බලමු. උදාහරණයක් විදිහට මම කට්ලට් එකක් ෆ්‍රයි කරත් ලෝකේ තියෙන හොඳම ඔයිල් එකෙන් කට්ලට් එක අපි දකිනවනේ වැටෙනවා තෙල් එකට වැටිච්ච ගමන් මේකේ තියෙන ලොකු උෂ්ණත්වයේ හින්දා එළියේ තියෙන වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා ස්රෝස් ගන්න සද්දයක් එක්ක ෆ්‍රයි වෙන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ. එතකොට මේ සර්ෆේස් එකේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා ගියාට පස්සේ සර්ෆේස් එක ඩ්‍රයි වෙනවා. සර්ෆේස් එක ඩ්‍රයි වුණාට පස්සේ මතක තියාගන්න මේ ඕනෙම ෆුඩ් එක කාබෝහයිඩ්‍රේට් එළියෙන් එන්න ඕනේ දේවල් නේ. ෆුඩ් එකක් ඇතුලේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ෆැට් තියෙනවා, ඊළඟට ප්‍රෝටීන් තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේකේ මේ අපි හිතමු කට්ලට් එකක් කියලා මේකේ එළියේ තියෙන ඒවා වාෂ්ප වෙලා ගියාට පස්සේ මේකේ තියෙන කාබෝහයිඩ්‍රේට් වල තියෙන රිඩියුසින් ෂුගර්ස් එතකොට ඇමිනෝ ඇසිඩ් ඇස්පරජින් කියන විශේෂිතම ඇමිනෝ ඇසිඩ් එකක් ගොඩක් මේකට කන්ට්‍රිබියුට් කරනවා. මේව එකතු වෙලා මේලාඩ් රියැක්ෂන් කියලා එකක් හැදෙනවා. මේක හරිම සරල සයන්ස් එකක්. මේ මේලාඩ් රියැක්ෂන් එකේදී මේ වැඩි උෂ්ණත්ව වලට යනකොට මේ රියැක්ෂන් එකම වැඩි වෙලා අපි සරලව එහෙම කියමු මේකේ හැදෙන ගොඩක් ටොක්සික් කම්පවුන්ඩ් පොලිසයික්ලික් ඇරොමැටික් හයිඩ්‍රෝකාබන් වගේ ගොඩක් ටොක්සික් කම්පවුන්ඩ්ස් හැදෙන්න පටන් ගන්නවා. මේ ටොක්සික් කම්පවුන්ඩ්ස් කොහෙන්ද හැදුනේ? ඔයිල් එකේ හින්දාද? නෑ. මේක හැදුනේ ෆුඩ් එකේ සර්ෆේස් එකේ මේක වැඩි උෂ්ණත්වයකට රත් වෙච්ච හින්දා. එතකොට ඒක චූටි ප්‍රමාණයක් වෙන්න ඒක නිග්ලිජිබල් වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ ඔයිල් එක තියෙනකොට මේක මේ සර්ෆේස් එකේ හැදෙන මේ ටොක්සික් කම්පවුන්ඩ් ඔයිල් එකට ඇබ්සෝබ් කරගන්නවා. මේක ඔයිල් එකට ඇබ්සෝබ් කරගන්නවා. අපි දෙපාරක් තුන් පාරක් මේ බදිනකොට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ඔයිල් එක අපි නැවත යූස් කරනවා නම් පාට වෙනස් වෙනවා පෙනි යූස් කරනවා නම් මොකද වෙන්නේ? මේ හැදෙන ටොක්සික් කම්පවුන්ඩ්ස් මේ ඔයිල් එකේ accumulate වෙලා කියන්නේ මේ එකතු වෙවි තියෙනවා. මේ එකතු වෙවි තියෙන toxic compounds දැන් අපි 10-12 සැරයක් බැද්දොත් අපි ආපහු මේ අලුත් ෆුඩ් එකක් දාලා fry කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපි මේ fry කරන්නේ මේ toxic compounds concentration එක ගොඩාක් වැඩි oil එකක්. මේ toxic compounds යනවා ෆුඩ් එකට ගිහිල්ලා ඒවා අපේ ඇඟට යනවා. එතකොට අපිට කැන්සර් හැදෙන්න පුළුවන්, liver damage වෙන්න පුළුවන්, ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. මේ ගැන ගොඩාක් රිසර්ච් කරලා තිනවා සයන්ටිස්ට්ලා. ඒ කියන්නේ මේක මිනිස්සුන්ට කණ්ඩ දීලා බලලා නැහැ. ක්ලිනිකල් ට්‍රයල් කරන්න බෑනේ මේ වගේ මේ ethical නෑනේ. ඒ හින්දා මේක මේ අපි එක જાති මීයෝ අරගෙන ඒ කට්ටියට දීලා ඒ කට්ටියගේ liver කොහොමද damage වෙලා තියෙන්නේ, heart කොහොමද heart එකට brain එකට බලපාලා තියෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම බලලා තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න අපි එක ෆැක්ට් එකක් බලලා කිසිම දෙයක් හොඳයි හෝ නරකයි කියන්න බෑ. මේක සයන්ස් මේක කන්ඩිෂන් එක මේක මොන අවස්ථාවේදී උනේ හැමදේම බලන්න ඕනේ. ඒක අපි ඩිබේට් කරන්න ඕනේ මේ පොල් තෙල් කියන එක හොඳ දෙයක් අපි වෙනම කතා කරන්න ඕනේ. දැන් හැබැයි මතක තියාගන්න මොන ඔයිල් එක පාවිච්චි කරත් රීයුස් කියන එක නරකමයි. ඒ හින්දා අපි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අපිට හැමදාම අලුත් ඔයිල් පාවිච්චි කරන්න බැරුව එකපාරක් දෙපාරක් කමක් නැහැ. හැබැයි මේක එක දිගටම ගොඩාක් වැඩි උෂ්ණත්වයේදී පාවිච්චි කරොත් ගොඩාක් ප්‍රශ්න වලට මේක හේතුවක් වෙනවා. ඒක මතක තියාගන්න. Thank you.